අයිබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලගේ යාළුවෙක්ව එක්කගෙන ආවා. මේ ඉන්නේ අපේ පස්පැංචා. බැලුව බැලමට පුංචි වුණාට මෙයා තමයි මේ ලෝකේ ඉන්න නිහඬම සුපිරි වීරයා. අද අපි අහන්න යන්නේ මේ පස්පැංචාගේ මහා කතාව. අද කතාව අවසන් වෙද්දී ඔයාලා දැනගන්නවා පස්පැංචා කොහොමද ඉපදුනේ? එයා මොන වගේද හැදිලා තියෙන්නේ? එයාට ලෙඩ හැදුනහම අපි කොහොමද එයාව සනීප කරගන්නේ කියලා. මැඩම් කලින් කිව්වනේ ඔයාලට මම සුපිරි වීරයෙක් කියලා. ඒ ඇයි දන්නවද? නිකමට හිතලා බලන්නකෝ. මහා දැවැන්ත ගස් කඩාගෙන වැටෙන්නේ නැතුව තදින් අල්ලගෙන ඉන්නේ කවුද කියලා? ඒ මම තමයි. ඒ විතරක් නෙවෙයි. ගස් වලට බොන්න වතුර, කන්න කෑම දෙනවා වගේම කොටි ගානක් පුංචි සත්තුන්ට ගෙවල් හදලා දීලා තියෙන්නෙත් මමම තමයි. එයාලා දන්නවද මම ඉපදෙන්න කලින් මගේ ආදි මුත්තලා කොහොමද හිටියේ කියලා? එයාලා තමයි මේ ලෝකෙ හිටපු යෝධ ගල් පර්වත. මගේ මේ යෝධ සීයලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ කුඩුපට්ටම් වෙලා තමයි අන්තිමට මම ඉපදුනේ. යාළුවනේ මම කලින් කිව්වනේ මම ඉපදෙන්න කලින් මගේ පවුල හිටියේ මහා යෝධයෝ කියලා. මේ ඉන්නේ මගේ පවුලේ පළවෙනි මුත්තා. එයා තමයි ආග්නේය මුත්තා. මෙයා හරිම රස්නේ. ඒ වගේම හරිම ශක්තිමත්. කොහොමද දන්නවද මෙයා ඉපදුනේ? පොළව යට තියෙන රත්තුන මැග්මා කුටියේ ඉඳලා මහ ගිනි කන්දකින් එළියට පැනලා ලාවා විදිහට ගලලා ගිහින් සිසිල් වෙලා තමයි මේ මගේ ආග්නේය මුත්තලා හැදෙන්නේ. තිරුවානා ග්‍රැනයිට් කියන්නේ මගේ මේ පවුලේ අය තමයි. ළඟට ඉන්නේ මගේ දෙවෙනි මුත්තා. එයා තමයි අවසාදිත මුත්තා. මෙයාට නම් ලොකු ඉවසීමක් තියෙනවා. මොකද මෙයා හැදෙන්නේ හරිම හිමින්. අර මම කලින් කිව්ව ගල් පර්වත අවුවට වේලිලා, වැස්සට තෙමිලා, ගංගා වලින් ගසාගෙන ගිහින් මුහුදු පතුලේ හරි, විල් වල හරි එකතු වෙනවා. එහෙම එකතු වුණ දේවල් අවුරුදු මිලියන ගාණක් තිස්සේ තට්ටු එකතු වෙලා ලොකු බරකට තද වෙලා තමයි මේ අපේ අවසාදිත මුත්තලා හැදෙන්නේ. හුණුගල් වැලිගල් කියලා කියන්නේ ඒ විදියට හැදුණු මගේ අවසාදිත මුත්තලා. මගේ තුන්වෙනි මුත්තා තමයි විපරීත මුත්තා. මෙයාට නම් මේ නම ලැබුණේ මෙයාගේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් හින්දා. මුලින්ම ආග්නේය හරි අවසාදිත හරි මුත්තෙක් ඉන්න ඕනේ. ඉතින් ඒ මුත්තලා පොළොව යටට ගිහින් අධික තාපයකටයි මහා පීඩනයකටයි අහු වෙනවා. එතකොට එයාලා දිය වෙන්නේ නැතුවම එයාලගේ හැඩය වෙනස් කරගන්නවා. හරියට ග්‍රැනයිට් නයිස් වුණා වගේ, හුණුගල් කිරිකරුඩ වුණා වගේ. මේ තමයි මගේ විපරීත මුත්තලා නිර්මාණය වුනේ. දැන් බලන්න යාළුවනේ මේ පාෂාණ චක්‍රය දිහා. මේක හරියට මැජික් එකක් වගේ නේද? මගේ මේ මුත්තලා තුන්දෙනාට එකිනෙකා නැතිවම බෑ නේද? ආග්නේය මුත්තලා කැඩිලා ගිහින් අවසාදිත මුත්තලා වෙනවා. ඒ අය අධික තාපයටයි පීඩනයටයි අහුවෙලා විපරීත මුත්තලා වෙනවා. ඒ ඔක්කොම ආයෙත් පොළොව යටට ගිහින් දිය වෙලා ආයෙ ලාවා විදිහට එළියට එනවා. ඉතින් යාළුවනේ මේ ලොකු පාෂාණ චක්‍රයේ ඇතුලේ මේ මගේ යෝධ මුත්තලා කැඩිලා කුඩු වෙලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙනස් වෙලා යන චුටි කොටස් වලින් තමයි අන්තිමට මම. ඒ කියන්නේ මේ පස්පැංච හැදෙන්නේ. ඒකට තමයි මගේ යාළුවනේ කියන්නේ පාෂාණ වල භෞතික ජීර්ණයයි රසායනික ජීර්ණයයි සිද්ධ වෙනවා කියලා. මේ දැන් ඉන්නේ ඔයාලා මගේ ගෙදර. මට තියෙන තට්ටු ගයක්. උඩම තියෙන දිරාගේ කොළරොඩ තට්ටුව. ඊට යටින් මතු පිටපස් තට්ටුව. ඊටත් යටින් තියෙන යටිපස් තට්ටුව. ඊට පස්සේ මාතෘ ද්‍රව්‍ය සහ යටම තියෙන්නේ මාව හදපු ලොකු මගේ මාතෘ පාෂාණ අත්තලාගේ ගල් තට්ටුව. ඒ වගේම බලන්න යාළුවනේ මගේ ඇඟ හැදිලා තියෙන්නේ එක දේවල් වලින්. ගොඩාක්ම තියෙනවා මගේ ඇඟේ khනිජ ද්‍රව්‍ය. ඒ කියන්නේ මැටි, වැලි, රොන් මඩයි බොරළුයි. ඊට පස්සේ තව මංගාව ජලය තියෙනවා, වාතය තියෙනවා, කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම පුංචි සත්තු තියෙනවා. කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ දිරා ගියපු ශාකයි සත්තුන්ගෙන් තමයි මේවා හැදෙන්නේ. මේවා නිසා මට හොඳට වතුර රඳව ගන්න පුළුවන්. ඊළඟට මගේ හුස්ම. මගේ පස් අංශු අතරේ හිරස් තියෙනවා. ඒවයේ පිටලා තියෙන වාතයෙන් තමයි අකමුල් ඒ වගේම බීජ හුස්ම ගන්නෙ. යාළුවනේ මගේ ඇඟ ඇතුලේ ගොඩක් වතුර හැංගිලා තියෙනවා. ඉතින් වර්ග 3කින් වතුර තියෙනවා.
පළවෙනි වර්ගේ තමයි ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ. මහ වැස්සක් වැස්සහම මගේ ඇඟ අස්සෙන් ඉක්මනටම පල්ලෙහාට ගලාගෙන යන වතුර තමයි ඒ. ඒක ගස්වලට බොන්න වෙලාවක් නැහැ. ඉක්මනටම බහැලා යනවා. දෙවෙනි જાතිය තමයි ජලාකර්ෂක ජලය. ඒ වතුර මගේ පස් අංශු වටේට හරිම තදින් බැඳිලා ඉන්නේ. ඒ නිසා ගස්වල මුල් වලට ඒ වතුර උරාගෙන පිපාස නිවා ගන්න හරිම අමාරුයි. තුන්වෙනි එක තමයි වැදගත්ම වතුර. ඒකට කියන්නේ කේශාකර්ෂණ ජලය. මගේ පස් අංශු අතරේ ලස්සනට පිරලා තියෙන මේ වතුර තමයි ශාක වලට ලේසියෙන්ම උරා ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ යාළුවනේ, මගේ ඇඟේ වතුර තියෙන ප්‍රමාණයත් එක්ක මගේ යාළු ගස් වලට එක එක දේවල් සිද්ධ වෙනවා. ඉතින් සංතෘප්ත මට්ටමේ වතුර තියෙද්දී මගේ හැම අවකාශයක්ම වතුරෙන් පිරලා තියෙන්නේ. එතකොට යාළට හුස්ම ගන්න අමාරුයි. ඉතින් ඒක ශාක වලට අහිතකර වෙනවා. ඊළඟට ශිෂ්ටධාරිතාවයේ තියෙද්දී ගස් වලට හොඳට වතුර බොන්න පුළුවන්. කේශාකර්ෂණ ජලය උපරිමයෙන්ම තියෙන මේ වෙලාව තමයි වගාවට ගොඩක්ම හොඳ. මේ වෙලාවට ගස් හරිම සතුටින් වැඩෙනවා. ඔන්න ඉතින් తాවකාලික මැලවීම. මෙහෙම වුණාම ජලය ටිකක් අඩු වෙනවා. එතකොට ශාකය මැලවුණත් අපි ආයෙත් වතුර දැම්මහම ඒ පැලේ යථා තත්ත්වයටපත් වෙනවා. අනේ ඔන්න ස්ථිර මැලවීමේ අංකයටපත් වෙනවා. ඒ කියන්නේ වතුර ඇත්තටම නැති වෙනවා. එතකොට අපේ ශාක යාළුවන්ට නැවත යථා තත්ත්වයටපත් වෙන්න බෑ. එයාලා මැලවිලාම යනවා. හරිම දුකයි නේද? යාළුවනේ, ඇයි මංගාව වතුර තියෙන්න ඕනේ? මංගාව වතුර තිබුණොත් විතරයි ගස්වලට කැම හදාගන්න, පෝෂණය ලබා ගන්න වගේම බීජ පැලවෙන්නත් පුළුවන් වෙන්නේ. මගේ ඇඟේ තියෙන එක එක ඛනිජ වර්ග. ඒවා එක එක ප්‍රමාණවලින් තියෙනවා. පුංචි ඒවාට කියනවා මැටි කියලා. ඊට වඩා ටිකක් ලොකුයි රොන් මඩ. ඊළඟට වැලි. ඊට පස්සේ ලොකුයි බොරළු. මේ අය තමයි ගස්වල මුල් හයියෙන් අල්ලගෙන ඉන්නේ වගේම ගස්වලට පෝෂක ලබා දෙන්නේ. ඔන්න අපි දැන් සෙල්ලමක් කරන්න යන්නේ. අපි බලමු දැන් මේ පසේ තියෙන වැලි, මැටි, රොන් මඩ කොච්චර ප්‍රමාණයක් අපිට හොයා ගන්න පුළුවන්ද කියලා. මේකට කියන්නේ රෝල් ක්‍රමය කියලා. ඔන්න මම මුලින්ම පස් ටිකක් අරගෙන වතුර ටිකක් දාලා හොඳට අනනවා. ඊට පස්සේ ඒකෙන් ගුලියක් හදන්න බලනවා. මට ගුලියක් හදන්න බැරි වෙනවා. එහෙනම් මේ තියෙන වැලි පස්. ඔන්න මම දැන් ගත්ත පස් එකෙන් ලස්සන ගුලියක් හැදුවා. දැන් මම මේ ගුලිය ටිකට රෝල් කරලා මුද්දක් වගේ තමයි නමන්න යන්නේ. ඔන්න නමනකොට කැඩලා ගියොත් එහෙම ඒවට කියනවා වැලි ලොම පස් කියලා. නමනකොට ඉරිතලනවා නම් ඒවා මැටි ලොම පස්. හැබැයි යාළුවනේ, කිසිම ඉරිතැලීමක් නැතුව මට ලස්සනට මුදුවක් වගේ නමන්න පුළුවන් වුණා. ඉතින් ඒවට තමයි කියන්නේ මැටි පස් කියලා. මේ විදිහට පස්සේ ඇලෙන ගතිය බලලා අපිට පස්චාති අඳුර ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔයාලට වගා කරන්න ගොඩක්ම හොඳ පස තමයි ලෝම පස කියලා කියන්නේ. ඉතින් මගේ යාළුවනේ, මාත් එක්ක ජීවත් වෙන තවත් යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ පාංශු ජීවීන් කියලා. ඉතින් එතන ඉන්නවා අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් මහා ජීවීන්. ඒ කියන්නේ ගස්වල මුල්, ශාක කොටස්, කුරුමිනියන්, කුහුඹුවන්, හැකරැල්ලන්, වේය වගේ සත්තු. ඒ වගේම තවත් මගේ ඇඟේ හැංගිලා ඉන්නවා පීවියට පේන්නේ නැති හරිම පුංචි ශුද්‍ර ජීවීන්. ඒගොල්ලෝ තමයි බැක්ටීරියා, දිලීර, ඇල්ගි වගේ අය. ඉතින් මේගොල්ලෝගෙන් මට වාසිත් වෙනවා, ඒ වගේම පාඩුත් වෙනවා. යාළුවෝ ගොඩක් අය මට හරිම ආදරේ. එයාලා මරණු කොළරට දි รา පත් කරලා, ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා මට පෝෂණය දෙනවා. ගැඩවිල්ල වගේ අය මාව පෙරලලා හොඳට පස මිශ්‍ර කරනවා. ඒ වගේම පාංශු කැටති ඇති කරලා ගස්වලට අත්‍යවශ්‍ය නයිට්‍රජන් තිර කරලා දෙනවා. හැබැයි ඉතින් මේ අතරේ ඉන්න නරක අයත් ඉන්නවා. එයාලා මගේ උඩ තියෙන ගස්වලට රෝග බෝ කරනවා. පසේ තියෙන නයිට්‍රජන් විනාශ කරනවා. ඒ වගේම සමහරු පල්බෝධක විදිහටත් ක්‍රියා කරනවා. ඔන්න දුවේ පුතේ, අද අපි පස් පංචත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ. පාඩමේ ඉතිරි කොටසින් ආයෙත් හමු වෙමු.